ආයුබෝවන් හැමෝටම අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරට අදාළව ඉතාමත් වැදගත් පුවතක් අද වාර්තා වෙනවා. ඒ තමයි දෙවැනි අදියරේ සුදුසුකම් ලැබූ දෙවැනි ප්‍රතිලාභී නාමලේඛනය දැන් නිකුත් කර තිබීම. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන ආකාරයට මෙම නාමලේඛනය මේ දිනවල දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔබත් අයදුම් කළ අයෙක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එහි ඔබේ නම ඇතුළත් වී ඇද්දැයි වහම පරීක්ෂා කර බලන්න. යම් හේකින් ඔබේ නම ලැයිස්තුවේ නැතිනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ නුසුදුසු අයෙක් ලැයිස්තුවේ සිටී නම් ඒ පිළිබඳව විරෝධතාවක් දැක්වීමට ඔබට දැන් අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඔබට ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකියි. වෙබ් අඩවිය හරහා eservice.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඍජුවම මාර්ගගත ක්‍රමයට අභියාචනා ඉදිරිපත් කළ හැකියි. අයදුම්පත් මගින් www.wbb.gov.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පතක් බාගත කර හෝ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරීන්ගෙන් අයදුම්පතක් ලබාගෙන එය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දිය හැකියි. තාක්ෂණික සහාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මාර්ගගතව ඉදිරිපත් කළ හැකියි. sannivedana මධ්‍යස්ථාන ප්‍රදේශයේ බලයලත් sannivedana මධ්‍යස්ථාන හරහා ඒ කියන්නේ කමියුනිකේෂන් සෙන්ටර්ස් හරහා අභියාචනා ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා තිබෙනවා. විශේෂයෙන්ම මතක තබා ගන්න මේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ යුතු අවසාන දිනය වන්නේ අප්‍රේල් මාස 10 වෙනිදා. එදිනට පෙර ඔබ ඔබේ අභියාචනා ඉදිරිපත් කිරීමට වග බලා ගන්න. මේ සඳහා අවශ්‍ය වන වෙබ් අඩවි ලිපින සහ අයදුම්පත් බාගත කරගන්න ආකාරය පිළිබඳව සියලුම විස්තර සහ ලින්ක්ස් අපි පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළමු කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔබට ඉතාමත් පහසුවෙන් එතනින් වෙබ් අඩවි වලට පිවිසෙන්න පුළුවන්. අස්වැසුම ගැන මෙවැනිම සත්‍ය සහ වැදගත් තොරතුරු එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ තොරතුරු තවත් කෙනෙකුට දැනගන්න වීඩියෝ එක share කරන්න. හැමෝටම ජය වේවා.